ජෝහන්තුමාගේ සුවිශේෂයේ 7 වන පරිච්ඡේදයේ පළමුවන වගන්තියේ සිට දෙවන වගන්තිය දක්වා සහ 10 වන වගන්තිය 25 වන වගන්තියේ සිට 30 වන වගන්තිය දක්වා. ඉන්පසු ජේසුස් වහන්සේ ගලීලේ සැරිසරමින් සිටිසේක. ජුදෙව්වරුන් තමන් මරන්නට සෙවූ බැවින් උන්වහන්සේ ජුදයෙහි සැරිසරන්නට නොකැමැති වූසේක. එකල ජුදෙව්වරුන්ගේ කූඩාරම් මංගල්‍ය ලංව තිබිණි. එහෙත් තමන්ගේ සහෝදරයන් මංගල්‍යයට ගිය පසු උන්වහන්සේද ප්‍රසිද්ධියේ නොව රහසින් මංගල්‍යයට වැඩියසේක. එබැවින් ජෙරුසලම් වැසි ඇතමෙක් ඔවුන් මරන්නට සොයන්නේ මේ මිනිසා නොවේද? එසේ වුවද ඔහු එලිපිටම කතා කරයි. එහෙත් ඔහු කිසිවක් ඔහුට නොකියති. මේ ක්‍රිස්තුවරයාණන් බව ප්‍රධානීන් දැන සිටිනවා විය හැකිද? කෙසේ වෙතත් මොහු පැමිණියේ කොහෙන්දැයි අපි දනිමු. එහෙත් ක්‍රිස්තුන් වහන්සේ පැමිණි විට උන්වහන්සේ කොතැනින් වඩිනසේක්දැයි කිසිවෙක් දැන නොගනිති කීහ. එවිට ජේසුස් වහන්සේ දේව මාලිගාවේදී හඬ නගා අනුශාසනා කරමින් මෙසේ වදාළසේක. ඔබ සැම මා දන්නහුය. මා පැමිණියේ කොතැනින්ද කියා දන්නහුය. එහෙත් මා පැමිණියේ මාගේම කැමැත්තෙන් නොවේ. මා ඒවා වදාළේ සත්‍යමය වන තැනැන් වහන්සේය. ඔබ උන්වහන්සේ නොදන්නහුය. එහෙත් මම උන්වහන්සේ දනිමි. කුමක් හේයින්ද මම උන්වහන්සේ කෙරෙන් පැමිණියෙමි. මා ඒවා වදාළේ උන්වහන්සේය. මෙසේ වදාළ විට ඔහු උන්වහන්සේ අල්ලා ගන්නට උත්සාහ කළහ. එනමුත් උන්වහන්සේගේ නියමිත මොහොත නොපැමිණි බැවින් කිසිවෙක් උන්වහන්සේ පිට අත නොතැබූහ. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද දින ස්වාමින් වහන්සේගේ ශුද්ධ වචනය තුළ අපි කියවනවා ජේසුස් වහන්සේ ගලීලයේ සැරිසරමින් සිටි බව. ගලීලය උන්වහන්සේට නුපුරුදු තැනක් නෙමෙයි. උන්වහන්සේ නොඑක් අවස්ථාවන් වල ගලීලයට වැඩම කෙරුවා. උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය උන්වහන්සේ ආරම්භ කළේ ගලීලයෙන්. ජුදෙව්වරු උන්වහන්සේව මරන්නට සොයන අවස්ථාවක් වුණා මේ ස්වාමින් වහන්සේ ගලීලයේ සැරිසරන අවස්ථාවේදී. උන්වහන්සේ ජුදෙහි සැරිසරන්නට කැමති වුණේ නැහැ. නමුත් ජුදෙව්වරුන්ගේ කූඩාරම් මංගල්‍ය ලංව පැමිණියා. උන්වහන්සේ තමන් වහන්සේගේ සහෝදරයන්ව මේ මංගල්‍යයට පිටත් කර හැරියා. උන්වහන්සේ අප්‍රසිද්ධියේ මේ මංගල්‍යයට වැඩම කෙරුවා. ඒ කෙසේ වෙතත් සමහර අය ස්වාමින් වහන්සේ අඳුනාගෙන ඔවුන් මරන්නට සොයන්නේ මේ මිනිසා නොවේද කියන ප්‍රශ්නය අහන්නට වුණා. කෙසේ වුණත් ස්වාමින් වහන්සේ එලිපිටම කතා කෙරුවා. උන්වහන්සේ කිසිසේත්ම බය වුණේ නැහැ. කිසිම කෙනෙක් ස්වාමින් වහන්සේට කිසිම දෙයක් කිව්වේ නැහැ. ඒ වගේම තමයි ඔවුන් කතා විච්ච ආකාරයට ක්‍රිස්තුවරයාණන් බව ප්‍රධානීන් දැන සිටිනවා වෙන්නට පුළුවන්. ඒ කෙසේ වෙතත් ස්වාමින් වහන්සේ පැමිණියේ කොහෙන්ද කියන දේ ඔවුන් දන්නවයි කියලා ප්‍රකාශ කරනවා. ප්‍රේමවන්තේනි, මෙතන දෙයක් පැහැදිලි. මේ මිනිස්සු මේ තරම්ම ස්වාමින් වහන්සේට චෝදනා නැගුවේ. ස්වාමින් වහන්සේ ගැන හොයා බැලුවේ. උන්වහන්සේ සත්‍යයට සාක්ෂි දරපු නිසාද? සැබවින්ම ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මේ ලෝකේ ඉටු කෙරුවේ. සමහර වෙලාවට මේ සමාජය තුලත් සත්‍යයට සාක්ෂි දරන අයට ඉඩක් නැහැ. අසත්‍ය තමයි මේ සමාජය තුල, අසාධාරණේ තමයි මේ සමාජය තුල රජ කරන්නේ. ස්වාමින් වහන්සේ පැමිණියේ කොහෙන්ද කියන දේ කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් නෙමෙයි. උන්වහන්සේ සැබවින්ම පැමිණියේ දෙවියන් වහන්සේ වෙතින්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ජේසුස් වහන්සේ දේව මාලිගාවේදී හඬ නගා අනුශාසනා කළා. උන්වහන්සේ හඬ නගා අනුශාසනා කරමින් ප්‍රකාශ කෙරුවා, ඔබ සැම මා දන්නහුය. මා පැමිණියේ කොතැනින්ද කියා දන්නහුය. එහෙත් මා පැමිණියේ මාගේම කැමැත්තෙන් නොවේ. මා ඒවා වදාළේ සත්‍යමය වන තැනැන් වහන්සේය. ඔබ උන්වහන්සේ නොදන්නහුය. ඒත් මම උන්වහන්සේ දනිමි. ප්‍රේමවන්තේනි, මේ මිනිසුන්ගේ තියෙන අඥානකම, මෝඩකම ඔවුන් ප්‍රදර්ශනය කරනවා. ස්වාමීන් වහන්සේ නිසා තමයි හඬ නගා දේව මාලිගාවේදී අනුශාසනා කරන්නේ.
කිසිම කෙනෙකුට බය නොවි එඩිතරව උන්වහන්සේ කියනවා මම පැමිණියේ කොහෙන්ද කියන දේ මම දන්නවා. හැබැයි මා පැමිණියේ මාගේ කැමැත්තෙන් නොව මාගේ පියාණන් වහන්සේගේ කැමැත්තෙන්. ඔබ පියාණන් වහන්සේව හඳුනන්නේ නැහැ. පියාණන් වහන්සේව හඳුනන්නේ නැතුව කොහොමද පුත්‍රයන් වහන්සේව හඳුනාගන්නේ? ඒ ප්‍රශ්නය අද අපි ඉදිරියේ තියෙනවා ප්‍රේමවන්තේනි. සැබවින්ම අපි නියම කිතුණු අනුගාමිකයෝ නම් ස්වාමින් වහන්සේගේ මෙහෙවරට අපි සහයෝගය දෙන්නට ඕන. උන්වහන්සේගේ මෙහෙවර අපි ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ නිසා මේ චතාරික සමය තුළ ස්වාමින් වහන්සේ අපි හැම කෙනෙකුටම පවසනවා උන්වහන්සේගේ නියමිත මොහොත තාමත් පැමිණ නැහැ. නමුත් ඒ නියමිත මොහොත පැමිණෙනවා. ඒ නියමිත මොහොත පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ සූදානම් අපි වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතය පූජා කරන්නට, අපි වෙනුවෙන් දුක් විඳින්නට, මරණයට පත් වෙන්නට, තුන්වනදා නැවත උත්ථාන වී අපි හැම කෙනෙක්වම උත්ථානයේ මහිමය කරා රැගෙන යන්නට ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලති දෙවි මහෝත්තමයාණන් වන පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.